මේ BTS කොන්සර්ට් ටිකට්ස් ගන්න එක මෙච්චර අමාරුද? කොහොම අහන බජට් ප්‍රශ්නෙට උත්තරේ මම මේ විදිහට දෙනවා. අපි VIP කොන්සර්ට් ටිකට් එකක් ගත්තේ නැත්තේ කියලා. ෆුල් ට්‍රිප් එක අපි තුන් දෙනා තනියම. අපි කොහොමද කොරියන් ඉගෙන ගත්ත මේ රැට තනියම රටක කොහොමද travel කරේ? සේෆ්ද? රැෂ් තමයි කොන්සර්ට් ටිකට් prices. අපිට climate card එක top up කරන්න බෑ. තුන් දෙනා හැම බෝම්බයක් purchase කරේ නැහැ. වේලකට රුපියල් 1000කින් මේ BTS කොන්සර්ට් ටිකට්ස් ගත්ත. ඒකේ visa process එක ටිකක් අමාරුයි. ස්කින් කෙයාර් ඇත්තටම මාරම ගණන් අඩුයි. Hello, welcome back to my channel. ඉතින් අද මම ඔයාලා හැමෝම බලාගෙන ඉඳපු South Korea plus BTS concert Q&A වීඩියෝ එක තමයි ගේන්නේ. ඉතින් ඔයාලා මගේ South Korea part 2 vlog එකටත් ගොඩාක් comments දාලා තිබ්බා. ඉතින් thank you so much ඒකට. ඉතින් මේ Q&A වීඩියෝ එක ඇත්තටම ගේන්න පරක් වුණා ටිකක්. questions ටික topics 4ක් විදිහට කතා කරන්න. එක කොහොමද plan කරේ? ඊට concept එක ගැන දේවල්, budget එක, Korea travel experience එක මම ඔයගොල්ලෝ එක්ක share කරගන්න. එහෙනම් first question එකට යන්. අපි කොහොමද මේ trip එක තනියම plan කරේ? මේක agency එකක් එක්කද කරේ නැත්නම් අපි තනියමද මේ ඔක්කොම plan කරේ? full trip එක අපි තුන්දෙනා තනියම තමයි plan කරේ. අපි agency එකක් through ගියපු එකම දේ තමයි visa process එක. ඊට පස්සේ අහලා තියෙනවා අපි කොච්චර දවස් කොරියාවල ඉඳියද කියලා. ඉතින් අපි කොරියාවල දවස් 7යි nights 6ක් ඉඳියා. අපි කොච්චර කාල මේ කොරියා ට්‍රිප් එක plan කරාද කියලා. ඉතින් ඇත්තටම අපි BTS concert tickets ගත්තේ ජනවරි වල. ජනවරි ඉඳන් අපි යන දවස් වෙනකම්, මේ කියන්නේ ඒප්‍රිල් 9th වෙනකම්ම අපි මාස 3ක් විතර මේ ට්‍රිප් එක plan කරා. ට්‍රිප් එක plan කරනකොට අපිට තිබ්බ ප්‍රශ්න තමයි අපි තුන්දෙනා first time තමයි තනියම fly කරන්නේ. ඒ කියන්නේ අපි ෆැමිලි එකත් එක්ක තමයි මෙච්චර කල් ගිහලා තියෙන්නේ. ඉතින් තනියම අපි තුන්දෙනා first time යන්නේ. ඊට පස්සේ අපි girls තුන්දෙනෙක් තමයි මේ තනියම රටකට යන්නේ. කලින් ගිහලා නැති country එකකට. ඉතින් ඒ වගේ ප්‍රශ්න එකක් අපිට තිබ්බා. කොන්සර්ට් ටිකට් එක ගත්තට පස්සේ අපි ළඟට වීසා වලට ගියා. ඊට පස්සේ අපි වීසාවට අප්‍රූව් වුණාට පස්සේ තමයි අපේ එයා ටිකට්ස් බුක් කරගත්තේ. මට අමතකුණා අපි කොන්සර්ට් ටිකට් ගත්තට පස්සේ අපි accommodation උත් කොරියාවලම බුක් කරා. ඔය ඔක්කොම පස්සේ තමයි අපි itinerary එකක් හදලා යන්න ඕන තැන්, ඒවට තියෙන distance, අපි ඒ විදිහට තමයි කොහොමද trip එක plan කරේ. දැන් යන් අපේ BTS concert experience එක කොහොමද උනේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා අපි කොහොමද මේ BTS concert tickets ගත්තේ කියලා. මොකද ඒක ලොකු process එකක්. ඉතින් අපි මේ concert tickets ගන්නේ කොරියාවල ගෝයන් day 3 concert එකට. කොරියාවලින් යන Nol World කියලා app එකක් දෙනවා. ඒ through තමයි අපි tickets ගන්න පුළුවන්. අපි එකෙන් tickets ගන්න කලින් මුලින්ම කරන්න ඕනේ army membership එක ගන්න. ඉතින් ඒ ගැනත් අහලා තිබ්බා කට්ටිය. ඔව් අපි army membership එක තියෙන්න ඕනේ BTS concert ticket එක purchase කරන්න. pre-sale එකට join වෙන්න. general sale එකෙන් ගන්නත් පුළුවන්. හැබැයි ඒ වෙනකොට ගොඩාක් දුරට tickets ඉවරයි. ඊට පස්සේ Nol World app එක pre-verification processes වගේක් තියෙනවා. ඒ ටිකත් complete කරලා තමයි අපි ticket pre-sale එක යන වෙලාවට queue එකට join වෙන්න. ඉතින් queue එකේ ඉඳලා ලක්ෂ ගාණක් මිනිස්සු queue එකේ ඉන්නවා. ඒ ටිකකින් අපි හරියටම process එක හරි විදිහටම කරලා ticket එක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි තුන්දෙනා ticket එක ගත්තා. ඊළඟට අහලා තිබ්බා අපි Hive pop-up store එකට යන්න කලින් reservation එකක් දැම්මද කියලා. ඔව් අපි Hive pop-up store එකට කලින් reservation එකක් දාන්න ඕනේ. එතනට ගිහිල්ලා ඒ වෙලාවේ book කරලා එතනට යන්න බෑ. viewers එකේ එයාලා notice එකක් දැම්මා. ඉතින් මේ හැම ඉන්ෆර්මේෂන් එකක්ම අපිටත් එන්නේ viewers එකකින්. ඔයාලා කවුරුද දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ BTS concert ටිකට් ගන්න විදි, concert කොහෙද තියෙන්නේ, මේ හැමදේම අපි viewers app එක through තමයි දැනගන්නේ. ඉතින් ඒක download කරගත්තා නම් ඔයාලටත් ඒ ගැන හැමදේම දැනගන්න පුළුවන්. ආමි බෝම්බ එක purchase කරේ කොහොමද කියලා. ඇත්තටම අපි තුන්දෙනා ආමි බෝම්බයක් purchase කරේ නැහැ. ඉතින් ඒක ගැන කියනවා නම් අපිට ආමි බෝම්බයක් purchase කරන්න තම ඕන උනා. අපිට අපි ඒ හින්දා තමයි pop-up store එකට reservation එකක් දැම්මේ. අපි යන වෙලාවේ out of stock. ඊළඟට තිබ්බ option එක තමයි concert එක දවසේ උදේම වගේ එතන line එකක් තියෙන queue එකේ physically ඉඳලා අපිට ආමි බෝම්බෙක් ගන්න පුළුවන් on site. ඒ වුණාට අපිට දා concert day එකේ අපිට අපි ඉඳපු තැන ඉඳන් concert එකට යන්නත් පැය විනාඩි 20ක් විතර යනවා. ඉතින් අපිට උදේ ගිහිල්ලා ආයෙ ඇවිල්ලා යන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. ඒ හින්දා අපිට ඒ chance එකත් miss වුණා. ඉතින් BTS concert එකේ duration එක හා තිබ්බයි. යාලා 2 hours තමයි concert එක කරන්නේ. වැදගත්ම ප්‍රශ්න තමයි concert ticket prices. අපිට රුපියල් 45000ක් වගේ ගියා. ඒ ඔක්කොම taxes උත් එක්ක. අපි ඉඳියේ general S area එකේ. ඊට පස්සේ ආවා VIP concert ticket එකක් ගන්න කොච්චර ගාණක් යයිද කියලා. රුපියල් 58000ක් වගේ වෙනවා. ඒ VIP concert ticket එකක් ගත්තේ නැත්te. ඉතින් VIP concert ticket එකක් ගන්න තමයි ඇත්තටම අපි තුන්දෙනා කොරියා යන්න plan කරේ. ඒ වුණාට ඉතින් මොනව කරන්නද? queue එකේ අපි ඉඳලා ඇතුළට යනකොට ඒ ඔක්කොම concert ticket sold out. ඉතින් අපිට ඉතුරු වෙලා තිබ්බ දැන් තමයි අපි ගත්තේ. තව අහලා තිබ්බ concert day එක දවසේ මොන හරි expenses තිබ්බද කියලා. ඔව් අපි concert එකට දොන්දෙමුන් ඉඳන් ගියේ
ට්‍රේන් එකේ. ඒකට අපිට මොකුත් එක්ස්පෙන්ස් එකක් ගියේ නෑ. මොකද අපි කලින් ක්ලයිමේට් කාඩ් එක අරන් තිබ්බ නිසා. අපි එනකොට අපිට දොන්දෙමුන් වලට එන්න බස් එකක් ගන්න උනා. මොකද ඒක රෑ නිසා සබ්වේ ස්ටේෂන්ස් ඇතන වහලා තිබ්බේ. ඉතින් බස් එක ගන්න එක තමයි ලේසිම. ඒකට අපිට වොන් 3000ක් වගේ. අපි එදා ඩිනර් ගන්න අපිට ගියා ගානක්. ඒ අයින්න අපිට ලොකු යෙදමක් කොන්සර්ට් ඩේ එක දාස නම් ඇත්තටම තිබුණේ නෑ. ආමි මෙම්බර්ෂිප් එක ගන්නකොට Weavers app එකේ අපිට PayPal use කරලා ලංකාවට pay කරන්න පුළුවන්. ඉතින් මම දන්න තරමින් අපිට PayPal use කරලා pay කරන්න විදිහක් නැහැ. එහෙම විදිහක් තියෙනවා නම් ඔයාලා පළල කමෙන්ට් කරන්න. මම දන්න තරමින් එහෙම pay කරන්න විදිහක් නැහැ. Weavers එකේ pay කරන්න තව option එකක් තිබ්බා. මම ඒක මෙතනින් දාන්නම්. ඒකෙන් අපිට අපේ credit or debit cards use purchase කරගන්න පුළුවන්. tickets and Weavers එකේ දැන් බලමු අපේ කොරියා trip එකේ full budget එක කොහොමද ගියේ කියලා. මොම අහන බජට් ප්‍රශ්නෙට උත්තරේ මම මේ විදිහට දෙන්නම්. ඉතින් මුලින්ම අපි වීසා වලින් පටන් ගමු. වීසා වලට අපි ඒජන්සි එකක් through ගියා. ඒ හින්දා අපිට වීසා ෆී එකට අමතරව ඒජන්සි එකටත් එක්ක ගන්න වීසා ෆී එක ගියා රුපියල් $10000. ඉතින් වීසා process එක ගැන කිව්වොත් කොරියන් එම්බසි එකේ වීසා process එක ටිකක් අමාරුයි. ඒ requirement එකට අනුව අපි ඕන ඔක්කොම documents submit කරන්න ඕනේ. ඉතින් යාලා ගොඩක්ම අපෙන් බලන්නේ අපි කොරියා ගිහිල්ලා ආපහු ලංකාවට එනවද කියන එක prove කරගෙන තමයි යාලට ඕනේ. කොම් proofs අපි submit කරන්න ඕනේ. bank statements ඒවත් ඒ වගේම අපේ funds උත් ඒකට පෙන්නන්න ඕනේ. ඔයාලා මම වගේ ස්ටුඩන්ට් කෙනෙක් නම් අපේ parents ලගේ funds හරි එයාලා bank statements මේකට submit කරන්න පුළුවන්. visa process එක ගැනත් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඒක ගැන දැනගන්න ඕන ඔක්කොම information South Korean Embassy in Sri Lanka website එකෙන් දැනගන්න පුළුවන්. description එකේ ඒකට ඕන link එකක් දාලා තියන්න. ඒ tourist visa එකට ඕන ඔක්කොම requirements එයාලා පෙන්නනවා. එතකොට ඒක apply කරන්න ඕන process එකේ හැමදේම එයාලා in detail දීලා තියෙනවා. එයාලා අපි submit කරාට පස්සේ documents 7 to 14 working days කියලා. ඒ උනාට ඒක සැරින් සැරේ කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒක මුලින්ම check කරලා බලලා visa apply කරන්න. එයා ටිකට් එකට කොච්චර ගියාද බලන්න. රුපියල් 2,73,000ක් අපිට ගියා round trip එකට. මේ ටිකට් price එක අපේ fuel crisis එක නිසා වැඩි වෙච්ච price එකක්. කොරියාව වලට round trip එකට එයා ටිකට් price එක මෙච්චර ගාණක් වෙන්නේ නැහැ. මම දන්න තරමින් choose කරගත්ත airline එක තමයි Malaysian Airlines. ඒ ටිකට් එක book කරේ අපි යන්න සති දෙකක් වගේ තියලා. මොකද අපිට visa ආවේ මාර්ච් අන්තිම. visa එනකන් එයා ටිකට්ස් book කරන්නපා. මොකද ඊපස්සේ ඒවා cancel කරන්න ඒවටත් ලොකු process එකක් යන නිසා visa ආවට පස්සේ එයා ටිකට් එක book කරගන්න. ඉතින් අපි දවස් 7 accommodation වලට රුපියල් 69700ක් අපිට ගිහිලා තියෙනවා. ඊළඟට food expenses ගැන කතා කරොත් වේලකට රුපියල් 1000කින් අඩුම කන්න පුළුවන්. රුපියල් 2000 3000 විදිහට වැඩි වෙන්න පුළුවන්. අඩුම රුපියල් 1000ක් වගේ තමයි එක වේලකට යන්නේ. කියන්නේ දවසටම රුපියල් 3000ත් 4000ත් අතර ගාණක් තමයි අපි ඒ විදිහට convenience store එකකින් කාලා 7-Eleven එකකින් කාලා ඉඳියොත් යන්නේ. හැබැයි අපි ඊට වඩා වෙන restaurants try කරන්න වෙන cafes try කරන්න ගියොත් ඊට වඩා ගාණක්. ඊපස්සේ transport ගැන කිව්වොත් කොරියාව වල හරිම convenient public transport service එක. ඉතින් එයාලා climate card and T-money card climate card එක T-money card එකම තමයි. හැබැයි climate card එකේ වෙනස තමයි අපි ඉන්න දවස් ගානට ඒක top up කරලා අපිට ඕන තරම් public transport use කරන්න පුළුවන්. ඉතින් අපි දවස් 7කට top up කරා. ඒකට අපිට ගියේ won 20000ක්. ඒ කියන්නේ රුපියල් 4000ක් විතර මේ දවස් 7ේම අපි ට්‍රාන්ස්පෝර්ට් වලට ගියා. එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට යන්නයි, ආයිම හොටෙල් එකේ ඉඳන් එයාපෝට් එකට ඉන්නයි. රුපියල් 7300ක් වගේ එන්න යන්න දෙකටම අපි යූස් කරේ එයාපෝට් ලිමොසින් බස් සර්විස් එක. ඉතින් ඒක කොරියාව වල තියෙන එයාපෝට්ස් වල ඉඳන් එක එක හොටෙල්ස් වලට, ඒ කියන්නේ එක එක ඒරියාස් වලට යන්නේ සිස්ටම් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක හැතරම මාර්ම කන්වීනියන්ට් වුණා. අපිට ඒ ටිකට් එක එයාපෝට් එකෙන් පර්චේස් කරගන්න නම් අපිට යන්න ඕන වෙලාවට අපි පර්චේස් කරගත්තාම එයා ටිකට් එක දෙනවා. ඒකේ ඔක්කොම ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඊපස්සේ ක්ලයිමේට් කාඩ් එක පර්චේස් කරගන්නේ කොහෙන්ද කියලා අහලා තිබ්බා. ක්ලයිමේට් 7-Eleven, CU ඒ වගේ කන්වීනියන්ස් ස්ටෝර්ස් වලින් පර්චේස් කරන්න පුළුවන්. හැබැයි එතනින් අපිට ක්ලයිමේට් කාඩ් එක টොප් අප් කරන්න බෑ. টොප් අප් කරන්න පුළුවන් ඕනම සබ්වේ ස්ටේෂන් එකකින් ක්ලයිමේට් කාඩ් මැෂින් එක තියෙනවා. මම මෙතනින් මේ වීඩියෝ එක දාන්න. අපි කොරියා ගියාම අපිට මුලින්ම එන එක්ස්පෙන්ස් එක තමයි eSIM එකක් ගන්න එක. ඒකෙන් මෙහෙදි ඔන්ලයින් පර්චේස් කරගන්නත් පුළුවන්. හැබැයි එහෙ ගිහලා පර්චේස් කරන්නත් පුළුවන්. ඒ රියල් 7500ක් වගේ ගියා ඒකට. කොරියාව වල කරන්සි එක ගැන කිව්වොත් අපි කරන්සි එක්ස්චේන්ජ් කරනකොට අපි එයාපෝට් එකෙන්ම ඔක්කොම සැටි එක්ස්චේන්ජ් කරන එක ඇත්තටම තේරුමක් නෑ. එයාපෝට් එක ඇතුලේ එක්ස්චේන්ජ් රේට් එක ගොඩක් වැඩි. එයාපෝට් එකෙන් ඩොලර් 100ක් වගේ පොඩි ගාණක් එක්ස්චේන්ජ් කරගත්තා අපිට එදා දවසේ ඕන එක්ස්පෙන්සස් වලට. එතනම මියොන්දොන් නම්දෙමුන් වගේ ඒරියාස් වල එතන හොඳ රේට්ස් හම්බුණා. ඒ කියන්නේ අපිට ෆුල් බජට් එක රුපියල්
1,60,000ක් විතර ගියා shopping නැතුව. දැන් අපි යන් කොරියා travel experience එක ගැන කතා කරන්නේ. මේ කොරියාවල කොහෙද ඉන්නේ? කොරියාවල ඉන්නේ දොන්දෙමුන් කියන ඒරියා එකේ. දොන්දෙමුන් කිව්වට ඉතින් හැමෝම දන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ මියොන්දොන් ගොඩක් අය දන්නවා ඇති. ඉතින් මියොන්දොන් වලට විනාඩි 10ක් 15ක් වගේ දුරින් තමයි දොන්දෙමුන් තිබ්බේ. කොන්සර්ට් එක නිසා කොරියාවල ගොඩාක් hotels fully booked. ගර්ල්ස් තුන්දෙනෙක් තනියෙන් යන හින්දා අපි හිතුවා apartment එකක ඉන්නවට වඩා hotel එකක ඉඳියොත් හොඳයි කියලා. ඉතින් අපි hotel එකක් තමයි book කරගත්තේ. ගර්ල්ස් තුන්දෙනෙක් කොහොමද තනියම මේ රැට තනියම රටක කොහොමද travel කරේ? ඒක අපිට ඇත්තටම කිසිම කරදරයක් වුණේ නැහැ. ඒ වගේම කොරියාවල මිනිස්සු ඇත්තටම හරිම හොඳයි. ගොඩක් අපි රෑ travel කරා, හොන්දේ ගියා, මියොන්දොන් shopping ගියා. අපි ඇත්තටම එහෙ night shopping ගොඩක් තිබ්බා. ඒක හොඳ පැත්තකුයි නරක පැත්තකුත් ඇති. උනාට අපිට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. try කරපු හොඳ කොරියන් food ගැන හදිලා කොරියා ගිහිල්ලා මම කරපු හොඳම දේ තමයි කාපු එක. ඇත්තටම කෑම මාරම රහයි. මම හිතුවේ නෑ කොරියන් ෆුඩ් එච්චර රහයි කියලා. මොකද මම ලංකාවේ try කරලා තියෙන ඒවා එච්චරම රහ නැහැ. කිම්චි ඇත්තටම මාරම රහයි. මම දන්නේ හරිම රහයි ඒ කිම්චි එක. ඒක හැම රෙස්ටොරන්ට් එකකම වගේ ෆ්‍රී සර්විං එකක් විදිහට කිම්චි හම්බ වෙනවා. අපි තොබ්බොක්කි රාමෙන් එයාලා හදන මොචි කියන ඩෙසර්ට් එකක්. ඒකත් හරිම රහයි. බනානා මිල්ක් මම ඇත්තටම මාරම ආසුණා බනානා මිල්ක් එකට. මම හැම දවසකටම වගේ බනානා මිල්ක් එකක් බිව්ව කොහොම හරි. ඒක ඇත්තටම පොඩි ගාණක් උනේ රුපියල් 200ක් 400ක් ඒ වගේ ගාණක් තමයි උනේ. ෆ්‍රයිඩ් චිකන්. ඔයාලා අනිවාර්යෙන්ම ගියත් ෆ්‍රයිඩ් චිකන් try කරන්න. ඊළඟට එග් ඩ්‍රොප් එකේ ටෝස්ට් එක මාරම රහයි. සම්ගියොප්සල් ඒ කියන්නේ කොරියන් බාබකියු එකක් වගේ පෝක් වලින් කරන. ඊසේ කිම්චි ජිගාන ඒක කිම්චි සූප් එකක් වගේ. ඒක ඉහන්ස try කරේ. ඉතින් අපිට try කරන්න chance එක හම්බුණා. ඒකත් හරිම රහයි. ඉතින් ඔයාලත් ඒක ගියොත් ඒවා try කරලා බලන්න. ස්පා at home එකට ගියපු price එක අහලා තිබ්බා. ඉතින් රෑ ඉන්නවා නම් 6 hours වලට අපිට ගියේ රුපියල් 7,200ක්. ඊට පස්සේ අපි visit කරපු places අපි ගියපු ටික ඔයගොල්ලෝ vlog එකේ දකින්න ඇති. palace එකට ගියා. ඊට පක්ෂන් Hanok village, Namsan Tower, Hype building එකේ pop-up store, Dondaemun Design Plaza pop-up store, ඊට පස්සේ Starfield Library, ඊට පස්සේ Han River. මේ එක තැනකටවත් අපි නෑ ටිකට් එකක් ඉෂු කරන්නේ නැහැ. යාලා ඒ හැමතැනම අපි ඇතනම ෆ්‍රී. අදස් එකට අපි hanbok එක ඇඳන් යනවා නම් විතරයි ෆ්‍රී. නැත්නම් ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් hanbok එක රෙන්ට් කරන්නත් වොන් 20000ක් ගියා. රුපියල් 4000යි. ඉතින් අපි use කරපු transport methods වගේ public transport තමයි දවස් 7ෙම use කරේ buses and subway. අපි කියපු BTS related places ගැන අහලා තිබ්බා. හින්දපු dome එකට, යාලගේ පරණ big hit building එකට, ඊට දැන් යාලගේ hype building එකට, cafe එකටත් අපිට එහෙම වෙනම entrance fee එකක් නැහැ. උනාට අපි cafe එකේ මොනවද purchase කරනවා නම් ඒකට යන ගාන යනවා. ඒ කියන්නේ dome එක. ඊට පස්සේ big hit building එකත් අපිට එළියෙන් බලන්න පුළුවන්. ඒකටත් කිසිම ticket price එකක් නැහැ. අපි කොහොමද කොරියන් ඉගෙන ගත්තේ? අපිට කොරියන් එහෙම බෑ. ඉතින් කොරියන් ඉගෙනගෙන නෙමෙයි කොරියා ගියේ. ඇත්තටම ඒ language එක ලොකුවට ඇත්තටම අපිට ඕන වෙන්නේ නැහැ කියන්නත් බෑ. ඕන වෙනවා. හැබැයි යාලට ඉංග්‍රීසිුත් තේරෙනවා. translator එක use කරන්න පුළුවන්. ඒ වුණත් අපිට translator එක use කරන්න එහෙම වෙලාවක් ඇත්තටම ආවේ නැහැ. අපිට හැම වෙලේම අපි කියපු දේ යාලටත් තේරෙනවා. යාලා කියපු දේ අපිට ඊළඟට අහලා මේක අපේ shopping experience එක ගැන. ඉතින් shopping වලට හොඳම තැන Namdaemun market එක, Dondaemun night shopping street, ඊට පස්සේ Myeongdong subway stations වල underground shopping, ඊට පස්සේ Mimi line, Miu Miu, ඒ වගේ අර wholesale shopping, පස්සේ skin care මයි කොරියා ගොඩක් famous skin care වලට. ඉතින් අතරම skin care ගොඩක් ගන්න බලාගෙන ගියේ. ඒ වගේම අපි ගොඩක් අරගෙන ආවා. මාරම ගණන් අඩුයි. ඇත්තටම මම දන්නවා මෙහි ගොඩක් ඒක ගණන් වැඩි වෙන හේතුව මෙහෙට ලොකු shipping cost එකක් යන ඉඳ තමයි මෙහි skin care ගොඩක් ගන්න. half the price නෙමෙයි ඊටත් වඩා අඩුයි skin care. කොරියා ගියොත් එහි skin care අරගෙන එන්න. skin care ගන්නකොට Olive Young එකට ගොඩක් දෙනෙක් යනවා. TikTok එකේ Olive Young එක ගොඩක් famous. ඉතින් ඒකට වඩා Dondaemun ඒ skin care street එකක්ම තියෙනවා. කියන්නේ නැති skin care එකක් නෑ. හැම සීරම් එකක්ම හැම දෙයක්ම තියෙනවා. ඉතින් price එක Olive Young එකටත් වඩා සෑහෙනම අඩුයි. අපි තුන්දෙනා එකතු කරගත්ත අලුත් දේවල්, අපි දැනගත්ත අලුත් දේවල්, ටිප්ස් ටිකක්. transport වලට අනිවාර්යයෙන්ම climate card එක ගන්න, Naver maps use කරන්න, හරි දේවල් translate කරන්න කතා කරන්න ඕන නම් ඒකට Papago app එක use කරන්න. ඒකට skin care ගන්නව නම් Olive Young එක නැතුව මුලින්ම Dondaemun skin care street එකට ගිහිල්ලා ඉන්න. money exchange කරනකොට airport එකෙන් ඔක්කොම ටික exchange කරගන්න නැතුව පොඩි ගාන exchange කරගෙන ඊටු ටික Myeongdong හරි Namdaemun හරි markets වලින් exchange කරගන්න. තමයි Daiso shopping වලට ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම Daiso එකට යන්න මුලින්ම. මොකද අපිට ඒක මිස් වෙච්ච දෙයක්. අපි අන්තිම දවස් තමයි Daiso එකට ගියේ. ඒක අපරාධි කියලා හිතන මුලින් එන්න තිබ්බා කියලා හිතන. ඉතින් ඔයාලා shopping කරන්න යනවා නම් මුලින්ම Daiso එකට යන්න. ඒකෙන් අපි ආස ගොඩක් දේවල් එතන තිබ්බා ගන්න දේවල්. ඒවා 1000යි 2000යි තමයි උපරිම එකේ තියෙන prices. ඒ කියන්නේ රුපියල් 200යි 400ට ගොඩාක් අපි ආස කරන ගොඩාක් දේවල් එකේ ගන්න තිබ්බා. ඉතින් ඔය ටික තමයි මේ කොරියා ප්ලස් කොන්සර්ට් එක ගැන මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. thank you so much මේ විදිහට මගේ vlog එක ඔයාලා හැමෝම බලලා like කරලා
කමෙන්ට්ස් ගොඩාක් දාලා තිබ්බ. ඉතින් thank you so much හැම එකකටම. Q&A post එකකටත් ගොඩක් අය questions අහලා දාලා තිබ්බා. මම හිතනවා මම මේ හැම question එකටම වගේ answer කරන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මම ඉස්සරහට මොන වගේ videos ද කරන්න ඕනේ කියලා මොන හරි ideas තියෙනවා නම් ඒවත් පල්ලෙහෙන් comment එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේකට join වෙයි කියලා. ඉතින් thank you so much. Then see you in my next video. Bye bye.